පාලකයෝ ඕනේ හාල් මිලීලා එනකොට මේ රටේ හාල් නිෂ්පාදනයේ ක්‍රමානුකූලව බෙදා හරින්න සලස්මක් නැතුව, ඒකට විධිමත් සලස්මක් නැතුව රටින් හාල් ගෙනත් ගොඩ දාන්න පිටකොටු තොග්වෙලෙන්දෙකුට දෙන්න. එයා ඒක කරන්නේ මීට වඩා. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන්? ඒකෙන් පෙන්වු කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. ජනාධිපතිවරයාට ඔහුටම හරියන තකට තක කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ශේස්ත්‍රයේ මුළු මනින්ම අවුල් ජාලාවක් බවට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙනු කෘෂිකර්ම අමාත්‍යවරයා කටිනු කෘෂිකර්මාන්තයේ මෙහිවීම පිළිබඳ තමයි අපිට දැන් පෙන්වුම් කරමින් තිබෙන තීන්දුව తీරන ගන්නේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරන. බලයට පත් වෙන කලින් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුණා. හැබැයි දැන් ස්කන්ධයක් දිය වෙනවා වගේ ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. එනිසා අපි හාල් ආනයනය කරන්න තීරණය කරා. ඕගොල්ලෝ දන්නවා සතොසහරා හාල් ආනයනය කිරීම විධිමත් රජයේ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්න ගිහුවම යම් කාලයක් ගත වෙනවා. ඒකට ඒ කාලයත් මේ හාල් ප්‍රශ්නයට යම් ප්‍රමාණයකට ගැටලුවක් ඇති කරන නිසා අපි තීරණයක් ගත්තා දෙසැම්බර් මාසේ 20 දක්වා විවෘතව හාල් ගේන්න පුළුවන්. දෙසැම්බර් මාසේ 20 වෙනකොට මෙට්‍රික් ටන් 50000 සතොසට එනවා. ඒතර අපි 20න් පස්සේ අනිත් අයට හාල් ගේන්න තාම තීරණයක් දීලා නැහැ. 20 දක්වා ඒගොල්ලන්ට හාල් ගේන්න පුළුවන්.